ආයිබෝවන් හැමෝටම අදත් අපේ channel එකත් එක්ක එකතු වෙන ඔයාලට සුබ දවසක් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. අද මම කෙසෙලුයි පොල් කිරි පාවිච්චි කරලා දොදොල් වගේ කන්න පුළුවන්. ඒ වුණාට දොදොල් වලටත් වඩා රස කෑමක් තමයි හදන්න යන්නේ. මම මෙතන හොඳින් ඉතුණු කෙසෙල් කිරි 3ක් අරගෙන තියෙනවා. මම ඇම්බුන් ජාතියේ කෙසෙල් තමයි ගත්තේ. ඒ වුණාට ඔයාලට කැමති වර්ගයේ කෙසෙල් ජාතියක් පාවිච්චි කරන්න පුළුවන්. මුලින්ම භාජනයක් අරගෙන ඒකට කෝන්ෆ්ලවර් මේස් හැඳි 2ක් එකතු කරගෙන පුරවපු සීනි මේස් හැඳි 3කුත් මේ විදිහට එකතු කරගන්නවා. දැන් මේක ලුණු සල්පයකුත් එකතු කරගෙන පොල් කිරි ටිකක් දාලා හොඳට මික්ස් කරගන්න ඕනේ. සීනි ටික හොඳට දිය වෙනකම් මික්ස් කරගන්න ඕනේ. මේක මික්ස් වුණාට පස්සේ ඔයාලා කැමති වර්ණයකින් කලරින් ටිකකුත් එකතු කරගන්න පුළුවන්. කලරින් එකතු කරගන්න එක අත්‍යවශ්‍යම නැහැ. දැන් ආයෙමත් මේක හොඳට මික්ස් කරගන්න ඕනේ. මම දැන් කෙසෙල් ටික එකතු කරගන්න තමයි යන්නේ. මේ විදිහට භාජනයකට දාලා ගෑරුප්පුවක් අරගෙන හොඳට පොඩි කරගන්න ඕනේ. අපි මේ විදිහට හොඳට කෙසෙල් ටික පොඩි කරගත්තට පස්සේ කලින් සදාගත්ත මිශ්‍රණය මේකට එකතු කරගන්න. දැන් බීටර් එකක් යූස් කරලා මේක හොඳට මේ විදිහට බීට් කරගන්න. බීටර් එකක් නැති අයට මික්සර් එකකින් උනත් මේක හොඳට මික්ස් කරගන්න පුළුවන්. දැන් ඉතිරි පොල් කිරි මිලිලීටර් 300 මේක මම මේ විදිහට එකතු කරගන්නවා. මම දැන් ස්ප්‍රිචුවල් එකක් අරගෙන මිශ්‍රණය මේ විදිහට හොඳින් කවලම් කරගන්නවා. ඒ වගේම මම මතක් කරන්නම් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් අපේ channel එක subscribe කරලා ළඟම තියෙන bell icon එකත් click කරලා තියාගන්න. එතකොට අපි වීඩියෝ එකක් දැම්ම ගමන්ම ඔයාලට බලා ගන්න පුළුවන්. දැන් pan එකට මිශ්‍රණය මම මේ විදිහට එකතු කරගන්නවා. දැන් medium heat එකේ මේක හොඳට cook කරගන්න ඕනේ. ඔයාලා දන්නවනේ දොදොල් හදනකොට හොඳින් හැඳි ගන්න ඕනේ කියලා. ඒ විදිහට මේකත් හොඳට හැඳි ගන්න ඕනේ. නැත්නම් අඩි අල්ලන්න බලනවා. විනාඩි 15ක් විතර හැඳි ගෑවට පස්සේ ඔයාලට මේ විදිහට තමයි මිශ්‍රණය බලා ගන්න පුළුවන් වෙන්නේ. දැන් අපේ මිශ්‍රණය ටිකින් ටික ඝන වීගෙන එනවා. තාම අපේ පදම ඇවිල්ලා නැහැ. ඒක නිසා මම නොනවත්තා හැඳි ගන්නවා. මේ තියෙන විනාඩි 20කට විතර පස්සේ අපේ මිශ්‍රණය හොඳින් බුබුලු දානවා. දැන් ඔයාලට පේනවා මිශ්‍රණය එක ගුලියකට වගේ හැදෙනවා. ඒ වෙලෙට අපි ලිපෙන් බා ගන්න ඕනේ. මම දැන් පුඩින් එක සෙට් කරන භාජනයට දා ගන්නවා. දැන් මේක විනාඩි 30ක් විතර මම නිවෙන්න තියෙනවා. මේක ෆ්‍රිජ් එකට දාන්න අවශ්‍ය නැහැ. විනාඩි 30ක් විතර තිබ්බම මේක හොඳට සෙට් වෙනවා. මේ තියෙන විනාඩි 30කට විතර පස්සේ මම දැන් කෑලි වලට කපලා ඔයාලට මේක පෙන්නන්නම්. මේක ඔයාලට රස කැවිල්ලක් විදියටත් අතුරුපසක් විදියටත් කන්න පුළුවන්. මේක හරිම රසයි වගේම ගුණයි. ඔයාලත් හදලා බලන්න. වීඩියෝ එක සම්බන්ධ මොන හරි ගැටලුවක් තියෙනවා නම් පහත කමෙන්ට් සෙක්ෂන් එකේ කමෙන්ට් එකක් දාන්න. Thank you.